කොහොමද ඉතින් හැමෝටම ඔන්න එහෙනම් අදත් පිළිගන්නවා ගිමල් ප්‍රේසංක YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ විශේෂ දෙයක් ගැන. මේක හැමතැනම කතා වෙන දෙයක්. ඒත් හැමෝම හිතුවට මේක ගැන දන්නවා කියලා. ඇත්තටම කවුරුත් මේ ගැන දන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ wealthy කියන philosophy එක සහ rich කියන philosophy එක අතර තියෙන වෙනස ගැන. ඉතින් මේ wealthy කියන්නේ ධනවත් මානසිකත්වය. එහෙම නැත්නම් ධනවත් wealthy philosophy ධනවත් මානසිකත්වය. එහෙම නැත්නම් rich කියලා කියනවා අපි පොහොසත් මානසිකත්වය. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඇත්තටම අපි හිතන් හිටියට මේ දෙක එක වගේ සමාන ෆිලොසොෆිස් දෙකක් කියලා. ඇත්තටම මේ දෙක සමාන ෆිලොසොෆි දෙකක් නෙමෙයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඇත්තටම මොකද්ද මේ wealthy කියන්නේ, ඇත්තටම මොකද්ද මේ rich කියන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝටම කියන්න ඕනේ මේ අද වීඩියෝ එකේදී මම ඉංග්‍රීසි වචන සහ සිංහල වචන මිශ්‍රව භාවිතා කරනවා. මොකද හේතුව මම හිතනවා ජීවිතේ ඉස්සරහට යද්දී අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි වචන තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ඕනේ මේ සිංහල භාෂාව වගේම. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඉංග්‍රීසි වචන සහ සිංහල වචන මම මිශ්‍රව භාවිතා කරනවා ඔබගේ දැනගැනීම පිණිස. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක දිගටම ඔයාලා බලයි කියලා. ඇත්තරම මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් වලට ඉගෙන ගන්න තියෙනවා. ජීවිතේ හැමදාම හිතන් හිටියට තමුන් මේ ගැන දන්නවා කියලා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ තේරෙයි ඇත්තරම ඒ ගැන ඔයාලා දන්නේ නැහැ කියලා. ඉතින් අපි යමු එකමින්ම වීඩියෝ එකට. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එකේදී මම චරිත දෙකක් ගැන ඔයාලට ගේනවා. ඉතින් මේ චරිත දෙක තමයි එක්කෙනෙක් නිමල් අනිත් එක්කෙනා තමයි කමල්. ඉතින් මේ නිමල් කියන කැරක්ටර් එක මම ගන්නවා රිච් කැරක්ටර් එක විදිහට. එහෙම නැත්නම් පොහොසත් කැරක්ටර් එක විදිහට. ඉතින් මේ නිමල්ගේ පොහොසත් කැරක්ටර් එක විදිහට ගනිද්දී මෙයාගේ මානසිකත්වය වැඩ කරන්නේ පොහොසත් කෙනෙක් විදිහට. ඉතින් අද අපි නිමල් කියන කැරක්ටර් එක අරගෙන අපි කතා කරනවා කොහොමද මෙයාගේ මේ රිච් මයින්ඩ්සෙට් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මම ඊළඟ කැරක්ටර් එක විදිහට ගන්නේ කමල් කියන කැරක්ටර් එක. ඉතින් මේ කමල් කියන කැරක්ටර් එක මම ගන්නවා වෙල්ති කැරක්ටර් එක විදිහට. ඉතින් මේ වෙල්ති කැරක්ටර් එකක් කියන්නේ මොකද්ද? දැන් ඔයාලා හැමෝම දන්නවා මොකද්ද? ධනවත් මානසිකත්වයේ තියෙන එක්කෙනෙක්. ඉතින් මේ ධනවත් මානසිකත්වයේ තියෙන කමල් කොහොමද වැඩ කරන්නේ කියලාත් මම මේ වීඩියෝ එකකින් අරන් එනවා. එතකොට දැනගන්න පුළුවන් කමල් සහ නිමල්ගේ මානසිකත්වයන් දෙක කොහොමද වෙනව වැඩ කරන්නේ කියලා. අපි ඉතින් දැන් බලමු මේ නිමල් කියන කැරක්ටර් එක ගැන. ඉතින් මේ නිමල් කියන්නේ පොහොසත් චරිතයක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ නිමල් කියන චරිතය ලබා ගන්නේ පොහොසත් කියන මානසිකත්වයේ ඔයාලට දැනුම් තේරුම් නැතුව පෙන්නලා දෙන්න. ඉතින් මේ නිමල් කියන චරිතේ අපි බලමු පොඩි ගුණාංග කිහිපයක්. ඉතින් මේ නිමල් කියන චරිතයේ මේ ගුණාංග කිහිපය වට දැනගත්තට පස්සේ තේරෙනවා ඌගේ පොහොසත් මානසිකත්වය කොහොමද වැඩ කරන්නේ කියලා. මේ නිමල් කියන චරිතය ඉහළ ආදායම් මට්ටමක් තියෙන චරිතයක්. ඉතින් මේ නිමල් හැමදාම ඉහළ ආදායමක් ගන්න කෙනෙක්. අපි හිතමුකෝ මෙහෙම නිමල් සාමාන්‍යයෙන් ලොකු අඩියක් ගන්නවා. එහෙම නැත්නම් ලොකු සැලරි එකක් ගන්නවා. ඉතින් මෙයා ලොකු ආදායම ලබන කෙනෙක්. ඉතින් බලන්න මේ නිමල් සාමාන්‍ය ප්‍රදේශයේ හැමෝටම වඩා සාමාන්‍යයෙන් ලොකු ආදායමක් ඔහුගේ රැකියාවෙන් ලබා ගන්න මිනිසෙක්. හරි. මම මේ නිමල්ගේ දෙවෙනි ගුණාංගය ගැන මෙහෙම කතා කරන්නම්කෝ. ඉතින් මේ නිමල් ලොකු භෞතික දේපලක් ඔහු සතුව තිබෙනවා. ඉතින් මේ නිමල්ගේ ලොකු භෞතික දේපල අපිට මෙහෙම ගන්න පුළුවන්. ඉතා විශාල ඉඩකඩම් ගෙවල් දොරවල් හදලා සාමාන්‍යයෙන් එයාලා ගෙදර දෙන්නෙක් නම් ඉන්නේ සාමාන්‍යයෙන් 10 දෙනෙක් විතර ඉන්න පුළුවන් ගයක් හදලා ඒ වගේම ඔහුගේ පඩිපතට සමාන වෙන්න සහ ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් වාරික වශයෙන් ගෙවන්න ලොකු කාර් එකක් අරගෙන ඒ වගේ ඉන්න මිනිස්සෙක් තමයි මේ නිමල් කියලා කියන්නේ. ඉතින් මම මේ නිමල්ගේ තුන්වෙනි ගුණාංගයේ විදිහට ගන්නවා ප්‍රකට පරිභෝජනය. ඉතින් මේ නිමල් ඇත්තටම ලෝකෙට පෙන්වන්න, එහෙම නැත්නම් තමුන්ගේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න ඉතා වැඩි මුදලක් වියදම් කරනවා තමුන්ගේ ප්‍රතිරූපය. එහෙම නැත්නම් පිටින් පෙනෙන ප්‍රතිරූපය වැඩි දියුණු කරගන්න. අපි හිතමුකෝ මෙහෙම එයා ගිහිලා ටී-ෂර්ට් එකක් ගන්නවා නම් කඩෙන් සාමාන්‍යයෙන් ගන්නේ අඩුම රුපියල් 25000කට 30000කට. එහෙම නැත්නම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් රුපියල් 5000ට ගන්න එක එයා ඊට වඩා වැඩි මුදලක් වියදම් කරලා ගන්නවා. හැබැයි සාමාන්‍යයෙන් අපි හිතමු එයා ගන්නවා ගිහිල්ලා සපත්තු දෙකක් කියලා. සාමාන්‍ය මිනිස්සෙක් ඒ ගන්න සපත්තු දෙක ගන්න පුළුවන් එයා රුපියල් 25000ක් දීලා හොඳ බ්‍රෑන්ඩඩ් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ලොකු සන්නාමයක්
තියෙනවා. හිතන්නකො අපි උදාහරණයක් විදිහට ගත්තොත් Nike, Adidas ඔය වගේ විශාල මුදලක් වියදම් කරලා සපත්තු එකක් ගන්නවා. හැමෝටම කියන්න පුළුවන් ඒක තමුන්ගේ කැමැත්ත කියලා. හැබැයි මේ වීඩියෝ එක තව ඉස්සරහට යද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. හරි පොඩ්ඩක් ඉන්න. මට බයින්න එපා. මම මේ කිව්වේ අඳින්න පළදින්නේ නැතුව මොනවත් කරන්න නැතුව අර අපි ගමේ භාෂාවෙන් කියනවා වගේ කොම්හෙක් විදිහට ඉන්නවා කියන එක නෙමෙයි. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න මේ වීඩියෝ එක තව ඉස්සරහට යද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මම මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. හරි අපි මේ නිමල්ගේ 4 වෙනි ගුණාංගය මෙහෙම බලමු. මේ නිමල්ගේ 4 වෙනි ගුණාංගය විදිහට මම ගන්නවා මේ මුදල් ප්‍රවාහය කේන්ද්‍ර කරගත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධයි. ඉතින් මේ මොකද්ද මේ මුදල් ප්‍රවාහය කේන්ද්‍ර කරගත් ජීවන රටාවක් කියලා කියන්නේ? අපි හිතමුකෝ මෙහෙම එයා ජීවත් වෙන්නේ තමුන්ගේ පඩිපතෙන්ම පමණයි. අපි හිතමු පඩිපත කියන්නේ සැලරි එක. ඉතින් මේ සැලරි එකෙන්ම පමණයි මේ නිමල් කියන පුද්ගලයා ජීවත් වෙන්නේ. එතකොට මේ නිමල් ඔහුගේ ලැබෙන සැලරි එකෙන් එහෙම නැත්නම් පඩිවෙන් ඔහු හිතමුකෝ අපි ලක්ෂයක වගේ පඩියක් ගන්නවා කියලා. ඔය පඩිය සාමාන්‍යයෙන් රුපියල් 80000ක් විතර වියදම් කරලා ඔහුගේ දේවල් කරගන්න ඔහු භාවිතා කරනවා. අපි හිතමුකෝ මෙහෙම ඔහු ඒ 80000ම පාවිච්චි කරනවා ඔහුගේ ඇඳුම් ගන්න, ඒ වගේම ගෙදර බිල් ගෙවන්න, ඒ වගේම අනිකුත් සියලුම වැඩ කරන්න ඔහුගේ කඩින් ලොකු මුදලක් ඔහු වියදම් කරනවා. ඉතින් මේ නිමල්ගේ අන්තිම ගුණාංගය විදිහට මම ගන්නවා මේ ඔහුගේ පඩියෙන් ඔහු විශාල මුදලක් වියදම් කරනවා ඔහුගේ ජීවන රටාව වැඩි දියුණු කිරීමට. උදාහරණයක් විදිහට ඔහුට afford කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට දරන්න පුළුවන් තරමේ දේවල් නෙමෙයි ඔහු ලබා ගන්න. අපි හිතමුකෝ මෙහෙම ඔහු සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක විතර පඩියක් ඉස්සෙල්ලා අපි කිව්වා වගේම ඔහු ගන්නවා නම් ඔහු වාහනයක් ගන්නවා සාමාන්‍යයෙන් රුපියල් 50000ක විතර ෆයිනාන්ස් එකක් දාලා. ඉතින් මේ ඔහුගේ ජීවන රටාව වැඩි දියුණු කරන්න අන්න ඒ වගේ දේවල් ඔහු හැම තිස්සෙම වගේ කරනවා. තව උදාහරණයක් මම කිව්වොත් ඔහු ගෙයක් ගන්නවා ඔහුට ජීවත් වෙන්න. නැත්නම් ඔහුගේ ගේ හදන්න ඔහු ලොකු ලෝන් එකක් ගන්නවා. ඒ වගේ මේ ලෝන් එක අරගෙන ඔහුගේ පඩියෙන් සාමාන්‍යයෙන් 25-30ක් එහෙම නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් ඔහු වියදම් කරනවා ඔහුගේ ඒ ෆිනෑන්ස් එක එහෙම නැත්නම් ඔහුගේ ලෝන්ස් ගෙවලා නිම කරන්න. ඉතින් ඔයාලා මේ නිමල් වගේ කැරක්ටර්ස් එහෙම නැත්නම් මේ නිමල් වගේ පුද්ගලයන් හැමතැනම එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේ වාහනේ යන එනකොට, බයිසිකලේ යන එනකොට, බස් එකේ යන එනකොට දැකලා ඇති මේ නිමල් වගේ පුද්ගලෙක්. ඇත්තටම මේ නිමල්ලා ඔය හිතන තරම් පුහසත් නැහැ. ඇත්තටම මේ නිමල්ලා පිටින් ඔපේ යටින් හපේ වගේ තමා දේවල් කරන්නේ. ඇත්තටම මේ නිමල්ලා ලොකු මුදලක් වියදම් කරනවා ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්න. ඔයාලා අහලා ඇතිනේ මේ මිනිස්සු ඔය ගම්වල එහෙම කතා වෙනවා මේ බලන්නකො මේ මිනිස්සයා මාර විදිහට දියුණු වෙලා තිබ්බා, මාර විදිහට සල්ලි තිබ්බා, ඒවල දැන් වැටලා ඉන්න තැන කියලා. ඉතින් ඔය වගේ නිමල් වගේ කැරක්ටර්ස් ඔයාලගේ ජීවිතේ හැම තැනම හම්බෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා තව ඉස්සරහට හිටියොත් තේරුම් ගන්න පුළුවන් ඇත්තටම නිමල් වගේ කැරක්ටර් එකක්ද වෙන්න ඕනේ, එහෙම නැත්නම් කමල් වගේ කැරක්ටර් එකක්ද වෙන්න ඕනේ කියලා. ඉතින් මේ නිමල් කියන පුද්ගලයා මිලියන ගානක පඩියක් ගත්තත් ඔහුගේ ජීවන රටාව ඔහු වෙනස් කරගන්න කැමති නැහැ. මොකද ඔහුගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ මේ අධික පරිභෝජන රටාව, ඒ වගේම ලෝකෙට පේන්න වියදම් කරලා, ඒ වගේම එක්ස්පෙන්සිව් දේවල් එහෙම නැත්නම් මිල වටිනාකමින් ඉතාම වැඩි ලොකු දේවල් අරගෙන එහෙම නැත්නම් අපි හිතමුකෝ ඉස්සෙල්ලා අපි උදාහරණයක් විදිහට ගත්තා වගේ ඇඳුම්, ඒ වගේම සපත්තු, ඔරලෝසු, ඒ වගේම තමුන්ට දරාගන්න බැරි ආකාරයේ විශාල වියදමක් කරලා තමුන්ගේ ප්‍රතිරූපේ වර්ධනය කරන දේවල් තමයි මේ නිමල් හැමතිස්සෙම කරන්න බලන්නේ. ඉතින් මේ නිමල් රුපියල් මිලියනයක් එහෙම නැත්නම් ලොතරැයියක් දිනුවත් මේ නිමල්ට අත්වෙන ඉරණම අර හැමදාම එයාට අත්වෙන ඉරණමම තමයි. ඉතින් එයා මේ මුදල් කළමනාකරණය කරගත්තේ නැති වුණොත් ඔහුට අත්වෙන ඉරණම හැම මිනිස්සෙක්ටම ජීවිතේ අත්වෙන ඉරණම වගේ මුදල් නැතුව අවසානයේ ඉන්න හම්බෙනවා. මම හිතනවා ඔයාලා ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ නිමල් කියන කැරක්ටර් එක සම්බන්ධයෙන්. ඉතින් අමතක කරන්න එපා අපිට තව එක කැරක්ටර් එකක් කතා කරන්න තියෙනවා. ඒ තමයි මේ කමල් කියන කැරක්ටර් එක. ඉතින් මම හිතනවා මේ නිමල් ගැන ලොකු අයිඩියා එකක් ඔයාලට එන්නේ නැති. ඔහුගේ පොහොසත් මානසිකත්වය කොහොමද වැඩ කරන්නේ? ඒ වගේම ඔහු ගත කරන ජීවිත රටාව මොකද්ද? ඒ වගේම ඔහුගේ තියෙන ගුණාංග මොනවද කියලා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපි ඉක්මනටම යමු මේ කමල් කියන කැරක්ටර් එක ගැන කතා කරන්න.
ඔන්න ඉතින් මේ ඔයාලා කැමතිම පුද්ගලයා ඒ තමයි කමල්. ඉතින් මම දන්නවා ඔයාලා හැමෝම පොහොසත් වෙන්න වඩා ධනවත් වෙන්න තමයි කැමති කියලා. ඉතින් මේ කමල් කියන ධනවත් පුද්ගලයාගේ විශේෂ ගුණාංග කිහිපයක් අපි දැන් කතා කරමු. ඉතින් මේ කමල් කියන පුද්ගලයාගේ පළවෙනි ගුණාංගය තමයි ඔහු ඇත්තටම හැමතිස්සෙම ඔහු මනස යොදවලා තියෙන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් net worth එක සම්බන්ධයෙන්. ඇත්තටම ඔහු වැඩිපුරම ඔළුව යොදවලා නැහැ. එහෙම නැත්නම් මනස යොදවලා නැහැ මේ net income එක සම්බන්ධයෙන්. මොකද ඔහු ශුද්ධ වටිනාකම වැඩි කරගන්න ඔහුගේ income එකත් වැඩි වෙනවා කියලා ඔහු දන්නවා. ඒ වගේම ඔහු ගොඩක් ආයෝජනය කරලා තියෙනවා මේ නිමල්ට වඩා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැන් මේ අපි කතා කරන්නේ කමල් ගැන. මොකද නිමල් වැඩිපුරම ගන්න මුදල් වලින් සල්ලි වේදම් කරන එක විතරයි කරන්නේ. හැබැයි කමල් ඊට වඩා දෙයක් කරනවා. ඔහුගේ සල්ලි හැමතිස්සෙම ආයෝජනය කරනවා. ඉතින් මේ කමල්ගේ මන් දෙවෙනි ගුණාංගයේ විදිහට ගන්නවා ඔහු long term investments කරනවා. ඉතින් මේ දිගු කාලිනව ආයෝජනය කරනවා මේ කමල්. ඒ වගේම ඔහු concentrate කරන්නේ එහෙම නැත්නම් ඔහුගේ මනස යොදවලා තියෙන්නේ හැමතිස්සෙම passive income එකට. ඒ වගේම ඔහු හැමතිස්සෙම වගේ ඔහුගේ පඩියෙන් ඔහුට හම්බෙන පඩියෙන් යම් කිසි මුදලක් ඔහු හැමතිස්සෙම ආයෝජනයට බැර කරන්න පසුබට වෙන්නේ නැහැ. ඉතින් මේ කමල්ගේ තියෙන දෙවෙනි ගුණාංගය ඇත්තටම ඔයාලගේ ජීවිතේට අදම එකතු කරගත්තොත් ලොකු වෙනසක් කරනවා අනාගතේ ඔයාලගේ ජීවිතේට. තුන්වෙනි ගුණාංගය තමයි living below his means. ඉතින් මේ කියන්නේ ඇත්තටම ඔහු ලබා ගන්න පඩියෙන් ඔහු දන්නවා ඔහු මොකද්ද කරන්න ඕනි කියලා. ඒ වගේම ඔහු වැදගත් දේවල් වලට එහෙම නැත්නම් අවශ්‍ය කරන දේවල් වලට පමණයි ඔහු ඔහුගේ පඩියෙන් සල්ලි වේදම් කරන්නේ. මතකනේ නිමල් කොහොමද වේදම් කරේ කියලා පඩිය. ඔහු ඇඳුමක් ගන්න ගියත් කෙලිම රුපියල් 25000යි 30000යි. ඒ වගේම වාහනයක් ගන්න ගියත් ෆයිනෑන්ස් එක දානවා සාමාන්‍යයෙන් රුපියල් 45,000ක් 50,000ක් විතර. ඒනට ඔහුගේ පඩිය ඇත්තටම ලක්ෂයයි. ඉතින් මේ කමල් ඒ වගේ නෙමෙයි. කමල් ඔහු වියදම් කරද්දී ඇත්තටම බලනවා තමුන්ගේ ආදායමට වඩා අඩුවෙන් කොහොමද වියදම් කරන්න කියලා. ඒ වගේම ඔහු වියදම් කරන්නේ අවශ්‍ය කරන දේවල් වලට පමණයි. හොව් ආයෙත් ඉතින් මට බයින්න එපා. ඉතින් මම මේ කියන්නේ හැම දෙයකම වියදම් කරන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. මම කියන්නේ තමුන්ගේ හැකියාවන් තමුන්ම දැනගෙන තමුන්ට පුළුවන් ආකාරයට තමුන්ගේ සල්ලි වේදම් කරන එක තමුන්ටත් හොඳයි, තමුන්ගේ පවුලේ කට්ටියටත් හොඳයි. ඉතින් තමුන්ට හිතන විදිහට සල්ලි විසි කරනවට වඩා තමුන්ගේ පඩිය, තමුන්ගේ නැත්තම් ඉන්කම් එක කොච්චරද කියලා හරියටම දැනගෙන තමුන් ඒ වියදම් කරනවා නම් තමුන්ට සහ තමුන්ගේ පවුලේ උදවියට අනාගතයේ හොඳ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කමල්ගේ හතරවෙනි ගුණාංගය තමයි කමල්ට තියෙනවා මේ මූල්‍ය සාක්ෂරතාවය. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ financial literacy. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවය කමල් හැමදාමත් වැඩි කරගන්න තමයි බලන්නේ. ඒ වගේම ඔහුට තිබෙනවා හොඳ මුදල් වැය කිරීමේ පුරුදු. ඉතින් මේ කමල් හැමතිස්සෙම බලනවා කොහොමද ඔහුගේ financial literacy එක වැඩි දියුණු කරගන්න කියලා. ඔහු ඉතින් හැමතිස්සෙම මුදල් සම්බන්ධයෙන් තිබෙන courses follow කරනවා. ඒ වගේම YouTube videos බලනවා. ඒ වගේම ඔහු හැමදාම බලනවා කොහොමද මම investment එකක් කරන්නේ. මම මේ මුදල් තව තවත් ආයෝජනය කරලා මගේ income එක ඒ ආයෝජන වලින් ලබා ගන්න කොහොමද කියලා මේ කමල් හැමතිස්සෙම කල්පනා කරනවා. ඉතින් ඔහු හැමතිස්සෙම ඔහුගේ financial literacy එක වැඩි දියුණු කරන්න ඔහු මුදලුත් වියදම් කරනවා. ඒ වගේම ඔහුගේ time එකත් ඔහු ආයෝජනය කරනවා. ඉතින් බලන්නකො මේ ෆේමස් saying ගැන, මේ ප්‍රසිද්ධ කියමන ගැන. Wealthy people let their money work for them even when they are not working. ඉතින් ඇත්තටම මේ කියන්නේ ධනවත් මිනිස්සු ඔවුන්ගේ සල්ලි ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න යොදවනවා ඔවුන් වැඩ නොකරන වෙලාවෙත්. ඒ වගේම මේ කමල් සහ නිමල්ගේ මානසිකත්වයෙන් වැඩ කරන හැටි නිසියාකාරව පෙන්වන්න ඕන හින්දා මම මේ පොඩි වගුවක් ආධාරයෙන් ඔයාලට මේක පෙන්වන්න හිතුවා. ඉතින් මේ වගුව පොඩ්ඩක් ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙයි කොහොමද මේ rich mindset එකයි wealthy mindset එකයි වැඩ කරන්නේ කියලා. ඒ වගේම ඔයාලට තේරෙනවා ඇති මේ කමල් සහ නිමල් අතරින් කාටද වැඩිපුරම තමුන්ගේ අනාගතය ගැන control එකක් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පාලනයක් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ කමල් කියන එක්කෙනා එහෙම නැත්නම් මේ ධනවත් මනුස්සයා, මේ ධනවත් මනුස්සයාට අර පොහොසත් මනුස්සයාට වඩා අනාගතය පිළිබඳ වැඩිපුර පාලනයක්
තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතනවා ඔයාලා හැමෝම කැමති ධනවත් මිනිස්සෙක් වෙන්න මේ පොහොසත් මිනිස්සෙක් වෙනවට වඩා. අපි දැන් බලමු මේ පොහොසත් මානසිකත්වයෙන් කොහොමද ධනවත් මානසිකත්වයට යන්නේ කියලා. ඉතින් මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට යනවා කියන එක ඔයාලා හිතන තරම් අමාරුත් නැහැ, ලේසිත් නැහැ. ඉතින් අපි බලමු පළවෙනි දේ මොකද්ද අපි කරන්න ඕනේ කියලා මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙන්න ඕනේ කරන. අපිට පළවෙනි දේ විදිහට ගන්න පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කරගන්න පුළුවන් නම් තමුන්ට ඉතාම ලේසි මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙන්න. ඉතින් අපි හැමෝම දැනගන්න බෑ කොහොමද මේ අපේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් මේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරගන්න ලේසිම ක්‍රමයක් තමයි තමුන් පුළුවන් තරම් මූල්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන් තිබෙන කෝසස් ෆලෝ කරන්න ඕනේ. එහෙමත් නැත්නම් YouTube වීඩියෝස්, එහෙම නැත්නම් ඒවා හා සම්බන්ධ මැගසින්ස්, එහෙම නැත්නම් ඒවා හා සම්බන්ධ පොත්පත් කියවීම ඉතාම වටිනවා තමුන්ගේ මේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා. පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වීමේදී ඉතාම වැදගත් දෙයක් තමයි මේ වගකීම් සහ වත්කම් තියෙන දෙක අතර වෙනස දැනගන්න එක. ඉතින් මේ වගකීම් කියන්නේ මොනවද, වත්කම් කියන්නේ මොනවද කියන අතර වෙනස දැනගත්තොත් ඔයාලට ඇත්තරම ලේසි වෙනවා මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙන්න. ඉතින් මේ හැමතිස්සෙම අපි හිතන්න ඕනේ වගකීම් මිලදී ගන්නවට වඩා වත්කම් මිලදී ගන්න එක අපගේ මේ පොහොසත්කමේ සිට ධනවත් වීම සඳහා ලොකු මාර්ගයක් සකසලා දෙනවා කියලා. ඉතින් හැමතිස්සෙම බලන්න වගකීම් වලට වඩා වත්කම් කොහොමද තමුන් මිලදී ගන්න කියලා. ඉතින් මම මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙද්දී කරන්න ඕන පියවරවල් දෙකක් ගැන අපි මුලින් කතා කරානේ. ඉතින් මම මේ කතා කරන්න යන්නේ තුන්වෙනි පියවර සම්බන්ධයෙන්. ඉතින් මේ තුන්වෙනි පියවර තමයි තමුන්ගේ මේ ආයෝජනයන් සහ ඉතිරි කිරීම ස්වයංක්‍රීයව කිරීම. එහෙම නැත්නම් ඔටෝමේටඩ් කිරීම. ඉතින් අපි හිතමු මේ විදිහට තමුන් ඉතිරි කිරීමේ ගිණුමකට මුදල් බැර කරනවා නම්, එහෙම නැත්නම් ආයෝජනයකට මුදල් බැර කරනවා නම් ඒක තමුන්ගේ මාසික වැටුප ලැබුණු සැනින්ම බැංකුව හරහා ඒ ආයෝජනයට හෝ ඒ ඉතුරු කිරීමට සල්ලි යන ආකාරයෙන් එක ස්වයංක්‍රීයව සකසන්න පුළුවන්. ඉතින් අද ලෝකෙ ගොඩක් දියුණුයි. ඉතින් මේ බැංකුවල බොහොමයක් බැංකුවල තමුන්ට ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන එකෙන් තමුන්ට අර හැම මාසෙකම තමුන්ගේ ආයෝජනය සඳහා මුදල් කොටසක් අනිවාර්යෙන්ම යවන්න පුළුවන්. පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වීමේදී හතරවෙනි ක්‍රමයේ විදිහට මම ගන්නේ මේ ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියන එක. ඉතින් මොකද මේ ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියන්නේ? ඉතින් ඇත්තටම මේ ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියන එකෙන් අර්ථවත් කරන්නේ තමුන් තෘප්තිමත් වීම එන්න ප්‍රමාද කිරීම. අපි හිතමුකෝ මෙහෙම තමුන් ආයෝජනයක් කරලා තමුන්ට අවුරුද්දකින් ලැබෙන ලාභයට වඩා නැත්නම් අවුරුද්දකින් ලැබෙන මුදලට වඩා තමුන් එක අවුරුදු 10ක් තියාගත්තොත් ලැබෙන මුදල ඉතාම වැඩි. ඉතින් ඒ වගේ තමුන් හැමතිස්සෙම හිතන්න ඕනේ මම කොහොමද මේ ආයෝජනයක් කරත් දීර්ඝ කාලීනව එක ආයෝජනය කරන්නේ. නැත්නම් අපි හැමෝම හිතනවා අනේ මට මේ අවුරුද්දකින් වගේ ලැබෙනවා නම් මේ සල්ලි ප්‍රමාණය කොච්චර හොඳද. එහෙම නෙමෙයි. තමුන්ගේ ග්‍රැටිෆිකේෂන් එක තමුන් අඩු කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමුන්ගේ තෘප්තිමත්කම තමුන් අඩු කරගන්න තරමට තමුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය ඊටාම වැඩි බව මේකින් කියන්න අවශ්‍යයි මට. ඉතින් හැමතිස්සෙම මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙද්දී මේ ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියන එක ඊටාම වැදගත් දෙයක්. මම මේ පස්වෙනි ක්‍රමයේ විදිහට ගන්නවා මේ ෆ්‍රීඩම් එක සම්බන්ධ. ෆ්‍රීඩම් එක කියන්නේ නිදහස. ඉතින් මේ අපි හැමතිස්සෙම හිතන්න ඕනේ කොහොමද මේ නිදහස තමුන් ලබා ගන්න අනාගතයේදී කියලා. අපි හිතමුකෝ තමුන් අවුරුදු 75 වෙලත් තමුන් වලට යනවා නම් තමුන්ට නිදහසක් නෑ තමුන්ගේ ජීවිතේ. ඉතින් හැමතිස්සෙම හිතන්න ඕනේ තමුන්ගේ නිදහස සම්බන්ධයෙන් කොහොමද මේ නිදහස තමුන් දීර්ඝ කාලිනව පවත්වාගෙන යන්නේ. තමුන් කොහොමද ඉක්මනින්ම තමුන්ගේ මේ ජොබ් එකෙන් අයින් වෙලා තමුන්ගේ ආයෝජනය සම්බන්ධයෙන් වැඩිපුර තමුන්ගේ මනස යොදවලා තමුන්ගේ ආයෝජන දිගින් දිගටම කරන්න කියලා. ඉතින් අපි හැමතිස්සෙම හිතනවා නම් තමුන්ගේ ෆ්‍රීඩම් එක ඉක්මනින්ම ලබා ගන්න. ඒක තමයි මේ පොහොසත් වීමෙන් ධනවත් මානසිකත්වයට මාරු වෙන්න තියෙන එකම ක්‍රමය. ඉතින් හැමතිස්සෙම හිතන්න ෆ්‍රීඩම් එක ගැන. ඒ වගේම ඉක්මනින්ම ආයෝජනය පටන් ගන්න. ආයෝජනය පටන් අරගෙන තමුන් දැනගන්න ඕනේ කොහොමද මේ පොහොසත් මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට ඉක්මනින්ම මාරු වෙන්නේ කියලා. එහෙම මාරු වුණොත් තමුන්ට තමුන්ගේ ජීවිතේ නිදහස ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් තමුන්ට ධනවත් වීමට
ලොතරැයියක් ඇදෙන්න ඕනේ නැහැ. රුපියල් කෝටි ගණනක ලොතරැයියක් ඇදෙන්න ඕනේ නැහැ තමුන්ට ධනවත් වීමට. තමුන්ට ධනවත් වීමට අවශ්‍ය කරන්නේම තමුන් කොහොමද තමුන්ගේ මූල්‍ය පොරදු හරියාකාරව කරගෙන යන්නේ, ඒ වගේම තමුන්ගේ ආයෝජන නිසියාකාරව කොහොමද කරගෙන යන්නේ කියන එක ඉතාම වැදගත් තමුන්ගේ මේ ධනවත් වීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරද්දී. ඉතින් මම මේ වීඩියෝ එකේ බෝනස් රෙකමෙන්ඩේෂන්ස් ටිකක් දෙන්න යන්නේ. ඉතින් මම පළවෙනියෙන්ම කියන්න කැමති මේ පොත් ටික නම් අනිවාර්යෙන්ම අරගෙන කියවන්න. තමුන්ගේ ජීවිතය අනිවාර්යෙන්ම වෙනස් කරනවා. ඒ වගේම තමුන් ධනවත් මානසිකත්වයට යන ගමනේදී මේ පොත් ඔයාලට ගොඩක් උදව් වෙවි. ඉතින් මේ පළවෙනි පොත තමයි Rich Dad Poor Dad by Robert Kiyosaki, The Millionaire Next Door by Thomas J. Stanley, The Psychology of Money by Morgan Housel. මම හිතනවා ඔයාලා යම්කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න, ඒ වගේම like කරන්න, තව යාළුවෝට දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකේ ඉගෙනගත්ත දේවල් හැමදේම තමුන්ගේ යාළුවෝට කියලා දෙන්න. ඉතින් මේ ධනවත් වීම සහ පෝසත් වීම අතර තියෙන මානසිකත්වයන් මම අද මේ වීඩියෝ එකේදී ගෙනාවා ඔයාලට. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. මම Gimal Priyasanka.